අයිබෝවන් තෙරුවන් සරණයි දරුවනි. අද මේ කෙටි වීඩියෝ තුලින් ඔබට කරන්න සූදානම්ව සිටින්නේ ඊටමත් නිරෝල් උගන්වන්න සූදානම් වන්නේ තොග නිකුත් කිරීමේදී සම්බන්ධ වන, ඒ කියන්නේ ද්‍රව්‍ය නිකුත් කිරීම වලට සම්බන්ධ වන WAC ක්‍රමය. නැත්නම් බරතැබු සාමාන්‍ය පිරිවැය ක්‍රමය. ඊටමත් සරලව, නිවැරදිව වේගයෙන් ගණනය කරන්නේ කොහොමද කියන එක තමයි අපි මේ වීඩියෝ තුලින් ඔබට උගන්වන්න සූදානම් වන්නේ. ඔබ දන්නවා ඉලක්කීය සංක 2ට අනුව ගිණුම් කරන ප්‍රමිතාංක 2 තොග ප්‍රමිතියට අනුකූලව ආයතනික ද්‍රව්‍ය මිල කරන්න පුළුවන් උසස් පෙළට අදාළ වන ක්‍රම දෙකක් තියෙනවායි කියලා. එකක් ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුතු ක්‍රමය, පයිපෝ ක්‍රමය. අපි ඊළඟ වීඩියෝ තුලින් ඒක කරන්න සූදානම්. අනිත් එක WAC ක්‍රමය, බරතැබු සාමාන්‍ය පිරිවැය ක්‍රමය. එතකොට දරුවෝ වැරදියට හිතන්න එපා ආයතනට ආපු ද්‍රව්‍ය එළියට දාන්නේ ප්‍රථමයෙන් ආපුව ප්‍රථමයෙන් එළියට දානවායි කියලා. ඒක ප්‍රායෝගික වෙන්නේ නැහනේ. කඩේට ගියන සීනි බෝල ටික, ටොපි ටික පරණ ටොපි පැකට් එක විකුණුවෙන් පස්සේනේ අලුත් ටොපි පැකට් දෙන්නේ. ඒ හන්දා ද්‍රව්‍ය එළියට යන්නේ නම් කොහොමත් ඉස්සෙල්ලා ආපු ද්‍රව්‍ය ඉස්සෙල් එළියට යන එක තමයි සිදුවන්නේ. මේක මිල කිරීමේ ක්‍රම පමණයි. එතකොට උසස් පෙළට මේ මාතෘකාව කොහොමද වැදගත් වෙන්නේ? ඉලක්කීය සංක 2 තොග ප්‍රමිතියේ මේ ද්‍රව්‍ය නිකුත් කිරීමේ මිල කරන ක්‍රම ඔයත් එක්ක සාකච්ඡා කරනවා. ඊට අමතරව උසස් පෙළ 13 ශ්‍රේණියේ විෂය කොටස් තුල එන ද්‍රව්‍ය පරිවැයකරණයේ තුන්වෙනි අධීර ලෙස ද්‍රව්‍ය නිකුත් කිරීමේදී සම්බන්ධ මිල සම්බන්ධ වෙනවා. ද්‍රව්‍ය පරිවැයකරණයේදී තුන්වෙනි අවධිය හැටියට සලකන්නේ ද්‍රව්‍ය මිල කිරීමේ ක්‍රම. ඒට සම්බන්ධ වන ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුතු මිල ක්‍රමයක්, ඒත් එක්කම බරතැබු සාමාන්‍ය පිරිවැය ක්‍රමයක් ඔයාට සම්බන්ධ වෙනවා. එතකොට දැන් අපි මේ ගාන බරතැබු සාමාන්‍ය පිරිවැය ක්‍රමය. ඔබට දැන් මේ කරන්න යන ගැටලුව ඔබේ තිරේ වැටෙනවා ඇති නිවැරදිව PDF එකක් තුලින්. ඒ වගේම විස්තර යටතේත් වෙනම ඒක තියෙනවා. ඒ නිසා ඔබත් මේ ගාන කරන්න සූදානම් නම් ඔබට ඒ ගාන ලියාගෙන හරි නැත්නම් වෙන ක්‍රමයකින් ඒ ගාන ඔබ ගාවට ගොනු කරගෙන හරි මේ ගාන මං කරන විදිහටම කරන්න ගන්න නිශ්චිතවම ඔබට උසස් පෙළ විසි නිර්දේශය අදාළ ලකුණු ප්‍රමාණය වේගයෙන් ගන්න පුළුවන් වෙනවා මේ ගැටලුව තුලින්. අද අපේ ගාන ව්‍යාපාරයේ කිසියම් ද්‍රව්‍ය වර්ගයකට අදාළ තොරතුරු සමූහයක් පහක් දැක්කේ. සරල ගානක් අප්‍රේල් මාසයේ ද්‍රව්‍ය මිල කිරීමේ ක්‍රම වලට සම්බන්ධ කරගන්න යන මේ ගානම තමයි මම පයිප් වලට ගන්නෙ, WAC වලට ගන්නෙත්. තොග එක්ක 100ක් තියෙනවා, ඒක එක මිල 300ක් තියෙනවා රුපියල්. ඒක කිව්වහම කිලෝ ගණන් වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් ආකාරයේ ඒක මිල කිරීමක් වෙන්න පුළුවන්. කමිස වගේ යන ෂර්ට්ස් ගාන, කමිස ගාන. එහෙම නැත්නම් කිලෝ වලින් කොමුණ හෝ ඒක වලට අදාළව මම මේ දීලා තියෙන්නේ. මිලදී ගෙනුම මේ 400ක් තියෙනවා 4.8 ඒක එක මිල 350යි. 4.12 නිකුත් කිරීම මේක 350යි. 4.20 මිලදී ගෙනුම මේක 800යි. ඒකක මිල 400යි. 4.24 නිකුත් කිරීම මේක 700යි. 4.29 මිලදී ගෙනුම මේක 200යි. ඒක මිල 400යි. 4.30 නිකුත් කිරීම ඒකක 150යි. ආන්නේ පයිපෝ සහ WAC ක්‍රම වලට අදාළ ගබඩා එහෙම නැත්නම් තොග ලෙජරේ සකසන්න. එතකොට ඒකට අදාළ වන තොග ලෙජරය, ගබඩා ලෙජරය මම දැන්ටමත් මේ බෝඩ් එකේ ඇඳලා තියෙනවා. මේකට තොග ලෙජරේ කියන්නත් පුළුවන්, ගබඩා ලෙජරේ කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගබඩා ලෙජර ගිණුම කියලා ලියන්නත් පුළුවන්, නැත්නම් තොග ලෙජර ගිණුම කියලා ලියන්නත් පුළුවන්. WAC ක්‍රමය. පයිපෝල්දී මේ ශේෂ තීරු දෙකකට ඇඳගත්තට අනිවාර්යයෙන්ම WAC වලදී තීරු තුනක් තියෙන්න ඕනේ.
ඒ තමයි ඒක ප්‍රමාණ ඒක මිල වටිනාකම. ඒ වගේම ශිෂ්‍යෝ ඔය කායික මේ වැඩේ පාඩම කරලා තිබුණා වුණත් WAC වල හැම ද්‍රව්‍ය ලැබීමකදීම මිල ගන්නේ කරන්න ඕනේ හන්දා මෙන්න මේ දකුණු පැත්තෙන් පොඩි ඉඩක් තියාගන්න පෙර වැඩේ කරන්න. හරිද? මෙතන පොඩි ඉඩක් තියාගන්න පෙර වැඩේ කරන්න. එතකොට හරිය ලේසි. දිනේ තියෙනවා ලැබීම වලට අදාළව ඒක ප්‍රමාණය ඒක මිල වටිනාකම, නිකුත් කිරීම වලට අදාළ ඒක ප්‍රමාණය ඒක මිල වටිනාකම, ශේෂයට අදාළව ඒක ප්‍රමාණය ඒක මිල වටිනාකම තියෙනවා. එහෙනම් ඔයා ගාව තියෙන ගාන දැන් අපි ඔයත් එක්ක කරන්න යන්නේ තොගේ 100ක් ඒක එක මිල 300ක් කියලා තියෙනවා. තොගේ 100ක් ඒකක එක මිල 300ක් කියලා තියෙනවා. කවද්ද? 4 ඒක ශේෂය. තොගේ 100ක් ඒක එක මිල 300ක් තියෙන නිසා 0.2 3 4 1 2 3 4 සහ 3 30යි. බින්දු 4යි එහෙනම් 30යි. දැන් මම ඔබට කිව්වනේ හැම ද්‍රව්‍ය ලැබීමකදීම නව මිලක් ගන්නේ කරන්න ඕනේ කියලා. හැම ද්‍රව්‍ය ලැබීමකදීම නව මිලක් ගන්නේ කරන්න ඕනේ. 4යි 8 මිලදී ගැනීම 400යි. 4යි 8 මිලදී ගැනීම 400යි. ඒක එක මිල 350යි. 350 100ක් 35000යි. එහෙනම් 1,40,000යි. ගන්න එකලා හරිනේ. 1,40,000යි. හරි. දැන් ශේෂ තීරුව හැදෙන්නේ මෙතන තියෙන 100ට මේ 400 එකතු වෙනවා. ඒක 500ක් එනවා. මේ 30000ට මේ 140,000 එකතු වෙනවා. ඒ හන්දා 170,000ක් එනවා. දරුවන්ට මං කිව්වනේ හැම ද්‍රව්‍ය ලැබීමකදීම 9 මිලක් එනවායි කියලා. ඒ 9 මිල ගන්නේ කරන්නේ මේ විදිහට. හොඳද? ඔන්න මං ගන්නේ කරන හැටි කියලා දෙනවා. දැන් වටිනාකම 170,000ක් තියෙනවා. මම මෙතන ඉඩක් තියාගන්න කිව්වේ ඒකටනේ. 170,000 ඒක 500කට. මේ හන්ද ඒක 170,000 ඒක 500ෙන් බෙදුවාම රුපියල් 340යි 9 මිල. නවමිල හොයාගත්ත එකක් හන්ද 340 එහෙම තියාගත්තා. හැම ද්‍රව්‍ය ලැබීමකදීම 9 මිලක්. හොඳයි. ඊට පස්සේ අපි කියලා තියෙනවා ඔයාට 412 නිකුත් කිරීම 350ක්. නිකුත් කිරීම 350ක්. දිනේ 412 නිකුත් කරනවා 350ක්. මේ 350 නිකුත් කරන්නේ කීය ගානේද? 350 නිකුත් කරන්නේ අපේ දැනට තියෙන මිලවන 340 ගානේ. 350 නිකුත් කරනවා 340 ගානේ. 1,19,000ක්. දැන් තියෙන මිල 340 නේ. එම මිලට නිකුත් කරන්නේ. බර තබල සාමාන්‍ය පිරවැය හොයාගෙන මිල කරලා ඒ හන්දා නිකුත් කරන ගාන එනවා 1,19,000ක්. එතකොට මෙතන ඉන්නේ කොහොමද? 500න් 350ක් ගියාම 150යි. 1,19,000යි 1,70,000යි අතර වෙනස අතෙන්ට එනවා 51,000ක්. 51,000ක් එනවා. ඒ 51,000 එන්නේ ඇත්තටම හොඳද? 51,000 එන්නේ
51000 නෙමෙයි 340 මිලටමයි. සරලව කිව්වොත් ඔයා 340න් වැඩි කිරීම 150 දැම්මොත් එන්නේ 51000යි. හැම ද්‍රව්‍ය ලැබීමකදීම 9 මිලක්. එම මිලට තමයි මේ වෙලේ නිකුත් කිරීම කරන්නේ. ඒ නිසා දැන් අපේ 4.12 ගම්දුණු ඉවර කරලා තියෙනවා. 4.20 මිලදී ගැනීමක් තියෙනවා. කොච්චරක්ද? 800ක් මිලදී ගන්නවා. කීය ගානේද? 400 ගානේ මිලදී ගන්න. 400 ගාන 800ක් කියන්නේ 3,20,000 නේද? බලමු. 400 වැඩි කිරීම 800. හරිද? 400 ගානේ 800ක් 3,20,000යි. දැන් මෙතන තියෙනවා 150ක්. අලුත් ශේෂ හැදෙන 150ට මේ 800ත් එකතු වුණාම ඔක්කොම එනවා දැන් 950ක්. 3,20,000ට 51,000 එකතු වෙන්න ඕනේ වටිනාකම. දැන් වටිනාකම වෙනවා 3,71,000ක්. $3,71,000. හොඳද? දැන් ඔයාලට මම කිව්වනේ හැම ද්‍රව්‍ය ලැබීමකදීම 9 මිලක් එනවායි කියලා. ඒ නිසා දැන් ඔබට පේනවා 3,71,000ක් තියෙනවා. ඒක 950කට දශම ගණන් එන්න ඉඩ තියෙනවා. බෙදීම 950. බෙදීම 950. ආසන්න වටේන ගානක් එන්නේ. හරිද? අපි 390 සතපහ ගමු 50. 390 සතපහ වගේ ආසන්න විලක් 52 එන්නේ. 390 752 390 752 එන්නේ 390 752යි. තව 6යි 3යි ඒ වගේ දිගටම යන එකක් එන්නේ. 3,71,000 බෙදුවාම 950න්. හොඳයි. ඊට පස්සේ යලි ගානේ 4.24 නිකුත් කිරීම තියෙනවා. 4.24 නිකුත් කිරීම තියෙනවා. ඒක 700ක්. නිකුත් කිරීම තියෙනවා ඒක 700ක්. කීය මිලටද යන්නේ? 390 752 ගාන යන්නේ. 390යි 752 ගානේ 700ක් නිකුත් කරනවා. 390 752 ගානේ 700 නිකුත් කළාම වෙනවා 273යි 364ක්. 273යි 364ක්. දැන් මේක වටේලා ගන්න වෙන්නේ එතකොට 950න් 700ක් ගියාම එතන එනවා 250ක්. 250ක් එනවා. 3,71,000යි 371,000යි 371,000ක් සහ 273යි 364 අතර වෙනස 97,000
636යි. අනුහද්දාස් 636යි. තුන් ලක්ෂ 71,000යි 273යි 364යි. අතර වෙනස හරිද? 97,636යි. දැන් එතකොට දශම ගණන් එන නිසා මිලවල පොඩි වෙනසක් එනවා. මෙතන 800යි 150යි 950 වුණා. 3,71,950 බෙදුවම 390යි 752 වුණා. එතකොට 700 නිකුත් කළාම 390යි 752ට 273යි 364ක් ආවා. 273යි 364ක් ආවා. එතකොට 3,71,000න් 3,71,000න් ඒක අඩු කළාම 97,636ක් ආවා. 97,636ක් ආවා. ඒක 250න් බෙදුවාම නිවැරදි උත්තරේ එන්න ඕනේ 273යි 390යි 752. නමුත් අර දශම ගණන් වල එහෙම වීමක් වුන නිසා ඒ ඉලක්කම එන්නේ නැහැ. බලන්න 97යි 636 බෙදුවාම 250න් 390යි 754ක් ඉන්නේ. ඒ කියන්නේ පොඩි වෙනසක් තියෙනවා. අර දශම ගණන් වල වෙනස එන්නේ. ඒතකොට 390 තමයි වටේන ගාන එන්නේ. 752 තිබුණේ මෙතන 54 ඇවිල්ලා තියෙන්නේ. වටයක් සිදු වෙච්ච වෙනස. ඒ 4.24. දැන් 4.29ට යන්නේ. 4.29 මිලදී ගෙනුම මේක 200යි. ඒකක මිල 400යි. යලිත් 400 මිල තමයි අවිල්ලා තියෙන්නේ. මේ අන්දා 0.4යි 1 2 3 4 8යි 80යි. ඒ නිසා මේ 250ට 200 එකතු වුණාම 450යි. 97යි 636ට මේ 80 එකතු වුණාම 177යි 636යි 177යි 636යි. ඔයාලට මම කිව්ව කලින් හැම ද්‍රව්‍ය ලැබීමකදීම 9 මිලක්. එහෙනම් 177යි 636 බෙදන්න 450න් 450න් බෙදුවම එන්නේ 177යි 636 බෙදීම 450 ආසන වශයෙන් 394යි 774 394යි 774
අර දශම ගණන් ලොකු ප්‍රමාණයක් වට යද්දී පුංචි වෙනසක් එනවා සත ගණන් වල. එහෙමනම් ආයි තියෙන්නේ 4.30 නිකුත් කිරීම 150ක්. ඒ 150 නිකුත් කළාම කීයටද 394යි 774ට. ඒ 150 නිකුත් කළාම එනවා 59යි 212ක්. 59යි 212ක්. දැන් 450න් 150 ගියාම එතනට එනවා 300ක්. අතන තියෙනවා 177යි 636ක් තියෙනවා. ඒකෙන් 59යි 212 අඩු කරනවා. 59 212 අඩු කළාම එනවා 118යි 424ක්. දැන් අර වටයාදී දශම ගණන් ලොකු වෙනසක් වුණු නිසා ඕක ඇත්තටම බෙදුවාම 300න් බලන්න වෙනස 177යි 636න් අඩු කරනවා 59 212ක්. අඩු කරනවා 59යි 212ක්. 118යි 424ක් එනවා. ඒක බෙදුවාම 300න් කීයද? 118යි 424 බෙදනවා 300න්. ආසන්න වශයෙන් ඉන්නේ 394යි 774ම එනවා එතන. දශම ගණන් එක්ක. එහන්දා මේකේ අවසන් තොග ඒක කීයද කියලා ඇහුවොත් 430 ඒකක නම් 300යි. වටිනාකම කොච්චරද කියලා ඇහුවොත් වටිනාකම 118යි 424යි. දැන් දරුවන්ට තේරෙනවා දැන් සාමාන්‍යයෙන් WAC ක්‍රමයේදී දශම ගණන් එන්න ඉඩ තියෙනවා. ඒ දශම ගණන් ආවොත් වටේලා ගන්න ආසන්න වශයෙන්. නමුත් මේකේදී අවසන් උත්තරවල වටයන්ට දෙයක් තිබුණේ නැහැ. හරි ගානටම ආවා. ඒ නිසා හැම ද්‍රව්‍ය ලැබීමකදීම නව මිලක් තීරණය වෙලා තියෙනවා. හැම ද්‍රව්‍ය ලැබීමකදීම නව මිලක් තීරණය වෙලා තියෙනවා. හැම ද්‍රව්‍ය ලැබීමකදීම නව මිලක් තීරණය වෙලා තියෙනවා. ඒ මිලට තමයි ඉෂුව කරන්නේ. නිකුත් කිරීම කරන්නේ. ඒ නිසා WAC ක්‍රමය සරල ලේසි ක්‍රමයක්. මම විශ්වාස කරනවා මේ සරල ගැටලුව තුළින් WAC ක්‍රමය පිළිබඳව ඔබට ප්‍රමාණවත් දැනුමක් එන්නේ නැතයි කියලා. එහෙමනම් ඊළඟ වීඩියෝ තුලින් අපි හම්බෙමු ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් ක්‍රමයේ තුලින් තොග නිකුත් කිරීමක් කරන්නේ කොහොමද කියලා. එසේනම් ඔබට තෙරුවන් සරණයි ආයුබෝවන්.